නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පර්යේෂණ මධ්‍යස්ථානය සහ භූගෝලීය තොරතුරු පද්ධති අංශය සමග එක්වයි මයිසෝන් UDA යෙදුම්ව නිර්මාණය කර ඇත්තේ. ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ තාක්ෂණික සහාය මේ සඳහා ලැබී තිබෙනවා. යෙදුම එළිදැක්වීම අමාත්‍ය අනුර කරුණාතිලක නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කලාප තොරතුරු මහජනතාවට මේ හරහා පහසුවෙන් ලබා ගත හැකියි. කිසියම් ආයෝජකයෙකුට කිසියම් ආයෝජන අවස්ථාවක් අවශ්‍ය නම් ඒ ආයෝජනය ලබා ගන්න පුළුවන් වෙන්නේ මොන කලාපයකද කියලා තෝරගන්න. ඒ කලාපයේ තමන්ගේ ආයෝජන ඉදිරිපත් කරනකොට මොන නීති රීතීන් සහ අනිකුත් රෙගුලාසින් වලට අනුවද කටයුතු කරන්නේ මේ සියලු තොරතුරු තමන්ගේ ගෙදර ඉඳලා තමන්ගේ ආයෝජන කාර්යාලයේ ඉඳලා ලබා ගන්න පුළුවන් විදිහ ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට අවස්ථාව ලැබෙනවා මේ ආයෝජනය නිල වශයෙන් ඒ අදාළ ආයෝජන කලාපයට අනුමත වෙච්ච ආයෝජනයක්ද කියලා බලා ගන්නත් ඒ තුලින් කටයුතු කරන්නත් ඒ ප්‍රදේශීය ජනතාවට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කිසියම් කෙනෙක් කිසියම් ප්‍රදේශයක ඉඩමක් පිළ දී ගන්න යනකොට සෝන් එක පැහැදිලි. එතකොට මම ඉදිරියේදී ජීවත් වෙන්න හරි ආයෝජනය කරන්න හරි බලාපොරොත්තු වෙන මේ කලාපය තුළ මොන වගේ ආයෝජනයන්ද ඉදිරියට එන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් අදහසක් අරගෙන ඔහුට ඒ ඉඩම මිලදී ගැනීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණය කරන්න පුළුවන්. මම හිතනවා මිනිසුන්ගේ විශ්වාසය, මේ මහජන ආදරය කියන එක අපිට දිනා ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ විවෘතභාවය, මෙන්න මේ විනිවිදභාවය හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අපි කොයිතරම් දුරට විවෘතද කියන මත ඒ අර්ථයෙන් ගත්තාම මම හිතන්නේ තාමත් වැදගත් යෙදුමක් ලොන්ච් කරන්න නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කළ තියෙන විදිය තමයි මට පේන්නේ. මුලින් බස්නාහිර පළාතට සීමා වුණත් මම හිතනවා ඉදිරියේදී ලංකාව පුරාම තියෙන විශේෂ නාගරික සංවර්ධන අධිකාරියේ ගැසට් කරපු කලාප සියල්ලටම මේ තොරතුරු ඉදිරිපත් කරන්නත් සහ ඉදිරියේදී ප්‍රකාශයට කරන්න බලාපොරොත්තු වෙන සියලුම කලාප සඳහා මේ නිල යෙදුම හරහා තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාව ලැබී කියලා